අපි අද හදන්නේ අබකොළ කිම්චි එකක්. මේ අබකොළ කිම්චි එකට ලුණු දාලා විනාඩි 2-3ක් තියෙනවා. ගෝවා කිම්චි එක හදාගන්නෙත් මේ විදිහටමයි. විනාඩි 2-3ක් තියලා නැවත ඒක 3-4 පාරක් හොඳට හොදලා ගන්නවා. මේ තියෙන කෙසෙල් ගෙඩි සහ ඇපල් බ්ලෙන්ඩර් කරලා තියෙන්නේ. මේකත් අපි මේ කිම්චි එකට දාගන්න තමයි හදන්නේ. මේ තියෙන ලුණු කොළ මෙතන තියෙන මිරිස් එක හදාගෙන තියෙන්නේ කිම්චි එක හදන විදිහටමයි. සුදු ලුණු සහ ඉඟුරු ලුණු කොළ දාලා ඒ මිරිස් එකත් ඒ විදිහටම හදාගෙන කල් තියාගෙන තියෙනවා. ඊට පස්සේ ඒක තමයි අපි මේකට මිශ්‍ර කරන්නේ. හොඳට මිශ්‍ර කරලා ඉඟුරු සුදු ලුණු දාලා නැවත ඉඟුරු සුදු ලුණු ටිකක් අපි මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන තමයි අපි මේක හදලා ගන්නෙ. මේක රසම රස කිම්චි එකක්. ඔයාලත් හදලා බලන්න. ඊට පස්සේ මේකට අබෑට ටිකකුත් දාලා ගන්නවා. හරිම රසයි. ගෙදරදී හදලා බලන්න.